දෛ සියලු දෙනාටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි ගිය පාර කරගෙන ගිය පණිවිඩ ටික හරහා අන්තිම වෙනකොට සතිපාසලේ දරුවට සති ක්‍රීඩාවකුයි එදිනෙදා වැඩයි ඔක්කොම සම වෙලා. ඒ කියන්නේ කොයි එකත් විනෝද ස්වභාවයෙන් නැත්තම් උනන්දු මනසකින් සූදානම් ශරීරයකින් එළඹ සිටි සිහියකින් කරන්න පුළුවන් වෙනවා. ඒක ලොකු ළමයාගේ සතිපාසලේ දරුවගේ ස්ථාවර භාවයට ගොඩක් වටින පදනමක් සකස් වෙනවා. ඉතින් මේක වැඩෙනකොට අපි පොඩ්ඩක් තව ඉදිරියට සාකච්ඡා කරලා බැලුවොත් සතිය හරහා කොහොමද දැන් මේ මට්ටමට ආපු දරුවෙක් සමාජගත වෙනකොට පන්ති කාමරයක් ඇතුළට යනකොට එහෙම නැත්නම් ඒ දරුවා ගෙදර ආවට පස්සේ එහෙම නැත්නම් යම් කිසි තැනකට ගියාම එයා සතිය දන්න කෙනෙක් වශයෙන් එහෙම නැත්නම් යම් ප්‍රමාණයකට මේක මෝරගෙන ඉන්න කෙනෙක් වශයෙන් කොහොමද ඒ Taman ළඟ වැඩිච්ච මේ ಗುಣ සම්භාරය පිරිච්ච ගතිය සමාජගත වෙන්නේ කියලා. එහෙම නැත්නම් කොහොමද ඒක ඉතිරි පැතිර වැඩෙන්නේ කියන එක හරීම උනන්දු කරන සුළු පරිශ්‍රණයකට ලක් කරන තරම වටිනා කාරණාවක් එතන තියෙනවා. ඒ කියන්නේ මේ සතිය කියන එක පැතිරෙන බෝ වෙන ගතියක් තියෙනවා. නිසා එක්කෙනෙක්ගේ ඒ පෞරුෂත්ව වර්ධනයේ සිද්ධ වෙච්ච ගමන් ඒක ඒ පද්ධතියටම බෙදෙන ගතියක් තියෙනවා. පෞද්ගලික දරුවෙක් කරනවා නම් අනික් අයටත් යනවා. පන්තියේත් එක්කෙනෙක් දන්නවනම් ඉතින් ඒක ඇත්තට පන්ති බාර ගුරුතුමී වෙනවනම් හරි වටිනවා. ඒ වගේම ඒ සතිය තියෙන කෙනා ගෙදර නායකයෙක් නම් හරි වටිනවා. එහෙමම නෑ එක්කෙනෙක් හරි දන්නවනම් පන්තියේ ඉන්න ළමයෙක් හෝ වේවා ගෙදර ඉන්න දරුවෙක් හෝ වේවා දන්නවනම් ඒක අනික් අයට ඒකෙන් ලැබෙන අර බෝ වෙන ගතිය ගුණයේ පැතිරීම ඒ අන්තර් සම්බන්ධතා කුසලතා ඇත්තටම මේ සතිය විසින්ම හදලා දෙනවා වගේ. එහෙමනම් ඇයි මේ පණිවිඩයක් දෙන්නේ එහෙම දන්නවනම් ඒ ටික හැදිලා එනකන් ඒ සතිපාසලේ දරුවට ගෙදර ඉන්න අපේ සතිමත් දුවට පුතාට සතිමත් පවුලෙන් පුංචි අනුග්‍රහයක් ලැබෙන්න ඕනේ. සතිය හැදීගෙන එනකන් අනුග්‍රහ කරන්න. මොකද ඒ සතිමත් දරුවා සතිය වඩ아가න තමන්ගේ පන්ති පොත්පත් පන්ති වල වැඩත් කරගෙන සක්මනක් ටිකක් කරගෙන ඉඳගෙන කටයුතු කරනකොට අනිත් අයත් එක්ක නිකන් දුරස්ත වෙන භාවයක් වගේ පේන්න ඉඩ තියෙනවා. ඉතින් අර දරුවෝ හරිම සංවේදීනේ දරුවගේ මේ ක්‍රියාකාරකම් ගැන. ඉතින් ඒක අර ඇතුළට තමන්ගේ පෞරුෂත්වය ස්ථාවර කරගන්න සිදුවෙන දෙයක්. නමුත් ඒක ස්ථාවර වුණාට පස්සේ හොඳ sannivedanayak කියන දේ හොඳට තේරුම් ගන්න පුළුවන්. තේරෙන්න කියන්න පුළුවන්. sannivedanakමක් ඇති වෙන්න පටන් ගන්නවා. ඒ ගෙදර සාමයට දූතයා බවට පත් වෙනවා දරුවා. සාම දූතෙක් බවට පත් වෙනවා. පන්ති කාමරේ වුණත් ඒක වෙනවා. ඉතින් ඒක කලිමුත් මං දවසක සඳහන් කරා වගේ ඒ ඇමරිකාවේදී 4 පන්තියේ දරුවන්ට පරිවේෂණ මට්ටමින් නැවත නැවතත් මතක් කරලා තියෙනවා පන්ති බාර ගුරුතුමිය. පන්ති ඇතුළත ගුරුවරයෙක් නැති වෙච්ච වෙලාවක ළමයි මේ එකිනෙකාට විහිළු කර ගන්නවා, උසුළු විසුළු කරනවා, කොනහන දේවල් කරනවානේ. අන්නේ වෙලාවේදී මේ කවුරු හරි Taman පොඩි උසුළු විසුළුක් කරපුවාම කේන්ති ගියොත් Taman පරාදයි. කවුරු උසුළු විසුළු කරත් Taman ඒකට නොසැලී හිටියොත් තිබ්බෙක් වගේ කට්ට ඇතුළට වෙලා උසුළු විසුළු කරපු එකන පරාදයි. Taman එකෙන් සැලුනේ නැහැ. ඉතින් මේක අවුරුදු 2ක් විතර වගේ මේගොල්ල ඒ දරුවන්ට උගන්ලා තියෙනවා. උගන්ලා ඉවර වෙලා බල්ලා තියෙනවා ඒ ළමයින්ගේ කී දෙනෙක් මේක උකහාගත්තද කී දෙනෙක් මේක ක්‍රියාවත් කරලා තියෙනවද කියලා බලනකොට ඒ දීපු ලකුණු ක්‍රමයේ හැටියට ඒක පන්තියේ ඉන්න ගෑනු ළමයෙක් තමයි උපරිමයෙන් මේක තේරුම් ගන්න ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. ඒක සමහරට පන්ති බාර ගුරුවරු දකින්න ඇති. ඉතින් ඊට පස්සේ ඒ ළමයාගේ ලකුණු එහෙම නැත්නම් එයා දක්වලා තියෙන දක්ෂකම් අනිත් අයත් එක්ක බෙදාගෙන පන්ති බාර ගුරුතුමා කණ්ඩායමත් එක්ක වෙන්න ඇති ඒ සමාජ ගවේෂණය කරපු කියලා තියෙනවා. හොඳයි දුව දැන් ඔයාට කවුරු හරි කොන හැව්වට කෙනිත්තුවාට විරිත්තුවාට ඔයා කේන්තියක් නැහැ නේ. ඒක මේ අපි කියලා දුන්න නිසා ඔයාට පුළුවන් ද දැන් අපි කියලා දුන්නා වගේ ඔයාගේ මට්ටමේ ඉන්න කෙනෙකුට
සම වයසේ ඉන්න කෙනෙකුට මේක කියලා දෙන්න කියලා. ඉතින් ළමයා පැකිලලා තියෙනවා ඒක කියලා දෙන්න බෑ කියලා. කියලා දුන්නාට තේරුම් ගන්න නැහැ. ඔක්කොමලා වෙන්නේ කේන්ති ගස්සන කරාට කේන්ති අනේක. එයාට ප්‍රතික්‍රියා කරන එක. ඒක කරන්න එපයි කිව්වට ගණන් ගන්න නැහැ. ඉතින් කිව්වලු එහෙම කියන්න එපා. දැන් ඔයානේ දක්ෂ මේකන. වාට තමයි උගන්වීමේ හැකියාව හොඳටම තියෙන්නේ. ඒ නිසා උත්සාහ කරන්න කියලා කිව්වලු. ඒකයි මම කියන්නේ මේ කාරණාව හරි වැදගත්. ඒ නිසා ඒක එහෙම කියලා දෙන්න බැරි දෙයක්. කියලා දුන්නට හැමෝටම අහුවෙන්නේ නැහැ. අහුවෙන එකනට අහුවෙන නැති කෙනට අහුවෙන්නේ නැහැ. ඉතින් මේ ළමයාගේ මේ කියලා දෙන්න තියෙන ගැඹීරත්වය කියලා දෙන්න බැරි ගතියට තුන්වෙනි සැරේටත් ඉල්ලීමක් කරලා තියෙනවා ඒ කණ්ඩායම. හොඳයි ඒක ඇත්ත වෙන්න පුළුවන්. මේ ගුරුවරයෙක් පන්ති කාමරයට ඇවිල්ලා කල්ු ඇලිලා කියලා දෙනවා වගේ වෙන්න බෑ. නමුත් ඔයාලට නිදර්ශනයක් මාර්ගයෙන් කියලා දෙන්න පුළුවන්ද කියලා. ඉතින් එතකොට ඒ ළමයා කිව්වලු අමාරුයි මම උත්සාහ කරන්නම්. කවුරු හරි මාව කොනිත්තන්න හදනකොට විරිත්තන්න හදනකොට ඈත ඉඳලා මට උසුළු විසුළු කරනකොට මම එකපාරටම එයාගේ හිත දිහා බලනවා. ඒකට මගේ මෙවැනි චිත්‍රය තමයි එයාගේ මේ පොඩි ජල තටාකයක් තියෙන එක කැළඹිලා තියෙන්නේ. ඒක රැලි මාරලා නගිනවා දුඹුරු බොර පාට වෙලා අවුලක්. ඉතින් එයා ඒ අවුලෙන් තමයි මට මේ හිංසා කරන්න නැත්නම් උසුළු විසුළු කරන්න හදන්නේ. ඒකට මම මගේ හිත දිහා බලනකොට මට පේන්නේ එක බොහොම තැම්පත් වෙච්ච කැලයක් මැද තියෙන නිස්කල විලක් වගේ. නිසල විලක් කියලා. ඉතින් මට තියෙන්නේ අර විලේ තියෙන බොරයි අර විලේ තියෙන රැලි මගේ විලට වද්දා ගන්න නැතුව ඉන්න එකයි තියෙන්නේ. ඉතින් ඒක එච්චර අමාරු නෑ කියලා. ඉතින් එතකොට ඒ ළමයා ඉදිරිපත් කරපු නිදර්ශනය තුන්වෙනි වතාවට කියනකොට නිදර්ශන ඉතුරු කරලා මේගොල්ලෝ පරිවේෂණ වාර්තාවට දාලා තිනවා. ඒ තරම්ම ඒක sannivedanaya අතින් ඉතාම උසස්. අන්නේ වගේ සතිපාසලේ ඉන්න දරුවෝ මේ සතිය ක්‍රියාත්මක කරලා ඒක අර එක මට්ටමකට යනකම් එයා කට්ට ඇතුළට ගිහින් ඉබ්බා වගේ තමයි ඉන්නේ. ඊට පස්සේ තමයි මේක ටිකක් පැතිරෙන්න පටන් ගන්න. අපි කියන්නේ සබකෝලයක් නැතුව කාටට කියලා දෙන්න. ඉතින් ඒකට 1 2 3 ප්‍රයත්නවලදී එයා බෑ කියන්න ඉඩ තියෙනවා. නමුත් 3 4 සැරේදී කිව්වොත් ලස්සනට මේක කියලා දෙන්න. අන්න ඒකෙදී කියලා දීමේදී ළමයි ගන්න උපමාන එහෙම නැත්නම් ඒ රූපක හරිම වටිනවා. ඉතින් ඒක සිද්ධ වෙන්නේ ළමයාගේ sannivedana ක්‍රමවල තියෙන निराවුල් භාවය. අර හිතේ පිරිසුදුකම කියන්න ඕනේ මෙහෙම කියන්න පුළුවන්. 1 2 බැරි වුණාට අපි මේ කාරණාව තේරුම් අරගෙන ළමයාගේ සතිමත් දරුවගේ තියෙන මේ දක්ෂතාවයේ තේරුම් ගත්තොත් මුළු පවුලටම සති පවුලටම සති පන්තියටමත් ලොකු සේවයක් වෙනවා. කවුරුත් මේ ගැන විවේකීව සලකා බලන්න කියලා අද දවසේ පණිවිඩය સમાપ્ત කරනවා. සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සතිපාසල පදනමෙහි ඉදිරිපත් කිරීමකි.